මේ වීඩියෝ එක මිස් කරගත්තොත් ඒක ඔයාගේ ජීවිතය කරන ලොකුම අපරාධයක් වෙයි. මොකද ඔයාට ලොකු හීනයක් තියෙනවා. ජීවිතේ දියුණු වෙන්න. ලොකු අරමුණක් තියෙනවා. සමාජයේ වැදගත් පුද්ගලයෙක් වෙන්න. ලොකු බලාපොරොත්තු තියෙනවා. පෞල් ජීවිතේ ලස්සනට ගෙවන්න. නමුත් ඔයාගේ ජීවිතේ එක තැනක හිර වෙලා කියලා ඔයාට දැනෙනවා. ඔයා යන්නේ කොහෙද? ඊළඟට මොනවද කරන්නේ? දැන් ඉන්න තත්ත්වෙන් ගොඩ එන්නේ කොහොමද කියන ප්‍රශ්න ඔයාටත් තියෙනවා. මේ ප්‍රශ්න ඔයාට විතරක් නෙමෙයි. මේ ලෝකේ බහුතරයකටම තියෙනවා. ඉතින් ඇයි මිනිස්සුන්ට මේ විදියට හිතෙන්නේ? මම වගෙන් ඇහුවොත් ඔයාගේ පහුගිය සති කීපය ඔයා ගෙවපු විදිය පොඩ්ඩක් මතක් කරන්න කියලා. ඔයා මොනවද ඒ සතිවල කළේ? අවංකවම කිව්වොත් වැඩි දෙනෙක් කරලා ඇත්තේ වැඩිපුරම ෆෝන් එක දිහා බලන් ඉන්න එක. හැමදාම කරන එකම පුරුදු ටික කර කර ඔයා ඔයාගේ කාලය ගෙවන්න ඇති. සරලවම ගත්තොත් ඔයාගේ ජීවිතේ සිස්ටම් එකක් කියලා හිතන්න. ඔයා මේ සිස්ටම් එකට දාන දත්ත අනුව එහෙමත් නැත්නම් ඉන්පුට් එක අනුව තමයි ඔයාගේ ප්‍රතිඵලය එහෙමත් නැත්නම් අවුට්පුට් එක තීරණය වෙන්නේ. බහුතරයක් දෙනා හැමදාම ජීවිතය ගෙවන්නේ එකම විදිහට. එකම සිතුවිලි, එකම ක්‍රියාවන්, එකම පුරුදු එක්ක අපි ලොකු ජීවිතයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඒකෙන් වෙන්නේ අපි එකම තැන අපේ ජීවිතේ හිර වෙන එකයි. හැබැයි අපි ඒක දැනත් වෙනස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. නැවත නැවතත් එකම පුරුදු, එකම ක්‍රියාවන්, එකම සිතුවිලි ටිකත් එක්කම ජීවිතේ ඉස්සරහට යන්න උත්සාහ කරනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් එක තැනකදී කියනවා මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන ලොකුම උමතුව තමයි එකම දේ නැවත නැවත කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක කියලා. ඉතින් කොහොමද අපි මේ එකම තැන පල් වෙන ජීවිතෙන් ගැලවෙන්නේ? අංක 1. කිසි කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. කිසි කෙනෙක් ඔයාට මෙතනින් ගොඩ එන්න උදව් කරන්නේ නැහැ. ඔයාගේ ජීවිතය හදාගන්න වෙන්නේ ඔයාගේම වීරියෙන් පමණයි. නමුත් අපිට එකවරම මේ ජීවිතේ වෙනස් කරගන්න අමාරුයි. ඒ නිසා ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. උදාහරණයක් විදිහට ඔයා හිතනවා ජිම් එකකට ගිහිල්ලා ඔයාගේ ඇඟ හොඳට හදාගන්න උත්සාහ කරන්න ඕනේ කියලා. නමුත් ඔයාට දවසක් දෙකක් තුනක් ජිම් ගිහින් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. ඇඟක් හැදෙන්නත් කාලයක් යනවා. ඒ වගේමයි ජීවිතේ එකරයි ලොකු වෙනස්කම් කරන්න හදන්න එපා. හැම වෙනස්කමක්ම පොඩියට පටන් ගන්න. අපි කලිනුත් කතා කරා වගේ ජීවිතය කියන්නේ සිස්ටම් එකක් නම් අපි කරන්න ඕන අපි සිස්ටම් එකට දාන ඉන්පුට්ස් පොඩ්ඩ වෙනස් කරන එකයි. හොඳ නිරෝගීමත් ශරීරයක් එහෙමත් නැත්නම් හොඳ නිරෝගීමත් ජීවිතයක් වාගේ ඉලක්කය නම් ඉස්සලාම උදේට නැගිට්ට ගමන් වතුර වීදුරක් බොන පුරුද්දෙන් පටන් ගන්න. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් ඇවිදින්න, විනාඩි 2ක් 3ක් භාවනා කරන්න, ජර්නලින් කරන්න පටන් ගන්න. මෙන්න මේ වගේ පොඩි වෙනස්කම් ජීවිතය ඇති කරගන්න. මොකද එකවරම කරන ලොකු වෙනස්කම් ජීවිතේ වැඩිකල් රඳා පවතින්නේ නැහැ. අංක 2. ජීවිතේ වෙනස් කරන්න යම්කිසි කාලයක් ගන්න. ඔයාගේ දැන් වයස කීයද? අපි හිතමු උදාහරණයක් විදිහට දැන් ඔයාගේ මේ වෙද්දි වයස 25යි කියලා. දැන් ඔයාට ඔයාගේ ජීවිතේ අතරමං වෙච්ච, හිර වෙච්ච හැඟීමක් දැනෙනවා. ඉතින් ඔයා අද මේ තත්ත්වයට එන්න ඔයාට අවුරුදු 25ක් ගියා නම් ඔයා හිතනවද ඔයාට ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න දවසින් දෙකෙන් තුනෙන් පුළුවන් කියලා? ඇත්තෙන්ම බැහැ නේද? ඒ නිසා ඔයාගේ අරමුණු වලට යද්දී ෂණික ප්‍රතිඵල කෙටි මාර්ග හොයන්න යන්න එපා. මොකද මේවා උගුල්. උදාහරණයක් විදිහට හිතලා බලන්න මේ ලෝකේ හැම මිනිස්සෙක්ම හරිම කැමති හොඳට සල්ලි හම්බ කරන්න. නමුත් මහන්සි වෙලා හම්බ කරනව වෙනුවට එක රැයින් එක දවසින් කෝටිපතියෙක් වෙන්නයි හැමෝම උත්සාහ කරන්නේ. මේ වගේ පුද්ගලයන් තමයි දන්නේම නැතුව මුදල් වංචාවන් වලට අහු වෙන්නේ. ඒ නිසා හැම අරමුණකටම ඊට අදාළ මාවතක් තියෙනවා. පාරක් තියෙනවා. ඒ මග ඔස්සේ ගියොත් විතරයි ඔයාට අවශ්‍ය අරමුණට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයාටම කාලය දෙන්න. මාස 3ක් 6ක් 12ක් අවුරුදු 2ක් 3ක් 5ක් වුණත් කමක් නැහැ. ඉවසීමෙන් හොඳට කාලය අරගෙන Tamanට අදාළ මාවත ඔස්සේ යන්න. අංක 3. අවශ්‍ය තැනදී වෙනස් වෙන්න. ඔයාගේ ජීවිතේ ගොඩදා ගන්න හුඟක් මහන්සි වෙනවා. ඇත්ත. ඒ වගේමයි ඔයා වෙනුවෙන් මොනම හරි දෙයකට මේ වෙද්දිත් අවුරුදු ගාණක් මහන්සි වෙලත් ඇති. නමුත් ඔයා ඉන්නේ තාමත් ඔයාගේ ජීවිතේ එකම තැන නම්, ඔයාට ලැබෙන්නෙත් එකම ප්‍රතිඵල නම්, ඔයාගේ ක්‍රියාවන්, ඔයාගේ මාවත, ඔයාගේ අරමුණු පවා වෙනස් කරන්න බය වෙන්න එපා. ඔයාට පේනවා නම් ඔයා දැන් කරන දෙයින් ඔයාගේ ජීවිතේ ජය ගන්න බෑ. වෙනස් කරන්න බැරි බව නවතින්න, වෙනස් වෙන්න ආපහු මුලින්දන් පටන් ගන්න. මොකද ජීවිතේට තව කල් තියෙනවා. ඔයාගේ වෙලාව ආපුවම ඔයාට අනිවාර්යයෙන්ම හරියනවා. ඉතින් ඔයාට දැනෙනවා නම් ඔයාගේ ජීවිතේ හිර වෙච්ච බවක්, ඔයාගේ ජීවිතේ අතරමං වෙච්ච බවක්, එක තැන පල් වෙන බවක්, ඔයා මේ කරුණු තුන හොඳට මතක තියාගන්න. ඒ වගේමයි ඔයාට පුළුවන් අපේ channel එකේ තවත් වීඩියෝස් බලන්න.
විශේෂයෙන්ම මගේ 2025 ජයගන්නේ කොහොමද කියන සීරීස් එක බලන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අදට අපි සමුගන්නම්. ඔයාලට සුබ දවසක්.